කොහොමද යාළුවනේ ඔයාලට මං හොඳින් ඉන්නවා ඒ වගේම ඔයාලත් හොඳින් ඉන්නවනේ කියලා මං ප්‍රාර්ථනා කරගන්නවා. ඔයාලා මේ දකින්නේ මං ඕඩර් කරපු කොෆි මැෂින් එක ඇවිල්ලා ඒක අන්බොක්ස් කරන එක. මේක ගොඩාක් චූටි කියුට් මොකද කවුන්ටර් ටොප් එකටත් තියාගත්තොත් ගොඩාක් ඉඩකට යන්නේ නැහැ. මේක ගොඩාක් හොඳයි ලස්සනයි. ඉතින් මං ආපු ගමන් ඒක අන්බොක්ස් කරලා ඒකේ අර තියෙන බඩු ටික ඔක්කොම හොදලා අරගත්තා. ඒකනේ ඉතින් මුලින් කරන්න ඕනේ වැඩ. දැනට මේක යූස් කරන්න බෑ මොකද මං ගාව මේකට දාන කොෆි පොඩ් එකක් නැහැ. මේකට ඉන්ස්ටන්ට් දාන්න බෑ කියලායි තියෙන්නේ. ඒ වුණාට මම ස්ටීම් එක නම් එකපාරක් ඉතින් යූස් කරලා බැලුවා ගොඩාක් හොඳයි. ඒ කියන්නේ තප්පර ගානකින් වගේ මේක වැඩ කරනවා. ඉතින් ගොඩාක් වෙලා යන්නේ මේ වතුර බොයිල් වෙන්න. ගොඩාක් හොඳයි කියන්න ඕනේ. ඉතින් මම මේක නම් අරගත්තේ ටරාස් එකේදී මට ප්‍රොමෝෂන් එකක් විදිහට 32000ක බඩු එක තමයි මට මේක උනේ 18835ක් වගේ ගාණක් තමයි උනේ. ඉතින් ඒකත් ඉතින් අරගත්ත ආසාවක්නේ. ඒකත් එක්කම ඊළඟ දවසේ ආවා ටෙමු එකෙන් පාසල්. මේක මම කිචන් එකට ගත්තු අයිටම්ස් ටික. මේක නම් චූටි ටයිමර් එකක්. මොකද මට ටයිමර් එකක් කිචන් එකට ඕන වුණා. ඒ නිසා තමයි මේ ටයිමර් එක අරගත්තේ. මේ බැල් එක නම් මං කිව්වනේ අපේ ගෙදර හදන ගමන් කියලා. ඉතින් ඒකට තමයි පොඩි අයිටම්ස් ටිකක් ඕඩර් කරලා අරගත්තේ. මේ ලයිට්ස් එක නම් මට චුට්ටක් මේ ඩිසපොයින්ට් වුණා. මොකද මං හිතුවා මේක ගොඩාක් ඒ කියන්නේ සාමාන්‍ය විදියට ලොකුයි කියලා. ඒ වුණාට චූටි. ඒ වුණාට එළිය නම් හොඳයි. ඉතින් මොනව කරන්නද? මං ඒකත් ඉතින් මේ තියාගත්ත මේ පෑන් එක. මේක ඉතින් මං කොරියන් බ්ලොග්ස් එහෙම බලනවා. ඒකෙදි ගොඩාක් අය මේ ස්ටීල් එකෙන් තමයි ෆ්‍රයි කරගන්නේ. ඒ නිසා මටත් මේ වගේ එකක් අරගන්න ඕන වුණා. ඒ නිසා තමයි මේකත් අරගත්තේ. ඊට පස්සේ එහෙම චුටි වෙලාවක් ඉඳලා මං ආවා උදේට මේ සේරම වැඩ ටික ඉවර කරලා දවල්ට උයා ගන්න. අද කියලා නැම ඉතින් මම හැමදාම වගේ මේ පුළුවන් තරම් ලේසි විදිහට තමයි උයාගන්නේ. විශේෂ දවස්වලට ඒ වගේම හස්බන්ඩ් ගෙදර ඉන්න දවස්වලටත් බබාලටත් ක්ලාස් එහෙම මුකුත් නැතුව ගෙදර ඉන්න දවස්වලට විශේෂයෙන් උයා ගන්නවා. මං හිතනවා ඔයාලටත් කොෆි මැෂින් එකක් ඕනේ වෙයි කියලා. ගොඩාක් අයගේ හීනයක් නෙමෙයි කොෆි මැෂින් එක කියන්නේ. පුළුවන් නම් try කරලා බලන්න. අද ඉතින් මාළු තමයි උයාගන්නේ දවල්ට. උයාගන්න කලින් මං ඕන වෙන දේවල් ටික ඔක්කොම ලෑස්ති කරලා තමයි ඉතින් උයන්න පටන් ගන්න. එතකොට මට ලේසි. ඒ නිසා තමයි කියන තරමට ලොකු රෙසිපියක් නැහැ. ඉතින් හැමෝම උයන විදිහට තමයි මමත් මාළු උයාගන්නේ. තවත් බඩු කීපයක් දාලා තියෙනවා ටෙමු වලදී. ඒ පාසල් එන්න ඕනේ. ඒ වගේම තව එකක් කියන්න ඕනේ. ටෙමු වලින් ඉඳලා මට අයිටම්ස් 3-4ක් වගේ ෆ්‍රී විදිහට හම්බ වුණා. ඒ කියන්නේ ක්‍රෙඩිට් බෙක් වලින් මං දාපු ඕඩර්ස් වලින් මට ක්‍රෙඩිට් ආයෙත් ලැබුණා. ඒ ක්‍රෙඩිට් වලින්ම මට තවත් බඩු ඕඩර් කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ඒ ක්‍රෙඩිට් අපිට බැංක් account එකට එන්නේ නැහැ. ඒක ටෙමු account එකටම තමයි එන්නේ. ඉතින් ඒ නිසා තමයි ආයෙත් බඩු ඕඩර් කරගත්තේ. ඒ බඩු ටිකත් ආවත් ඔයාලට පෙන්නන්න. මට ටෙමු එකේදී මං සල්ලි කීයක්වත් වියදම් නැතුව මට මේ ලිපේ තියන්න පුළුවන් ග්ලාස් කෙටල් එකක් ෆ්‍රී හම්බ වුණා. මං ඒකත් ආපු ගමන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අද දවස මෙහෙම තමයි. තවත් මට කෝල් දෙකක් නම් ආවා. පාසල් දෙකක් ඇවිල්ලා තියෙනවා කියලා. මම බලමු ඒකත් පුළුවන් නම් මේකත් එක්කම මං වීඩියෝ එක දාන්න බලන්නම්. මාළු කරිවලට මිරිස් කුඩු ඒ වගේම ගම්මිරිස් කුඩු කහ කුඩු විතරක් දාලා
ස්පයිසස් විදිහට උයලා බලන්නකො ඒක රහයි ඒකත් එක්කම බොන්චි තමයි කිරට උයා ගත්තේ. ඉතින් හැඩි වෙච්ච කිචන් එක ඔක්කොම අස් කරගත්තේ ඒක උයන ගමන්. එතකොට ලේසි. හවස් වෙලා හස්බන්ඩ් ගෙනාවා ඩුරියන් ෆ්ලේවර් අයිස්ක්‍රීම් එකක්. ඉතින් ඒකත් කෑවා. අද මගේ දවස මෙහෙම තමයි තිබුණේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා.